යුතුයි. එක් කඩුලක් පමණයි අත තිබෙන්නේ ශ්‍රී ලංකානු ක්‍රීඩකයන්ට මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. දැන් ක්‍රිෂාන්ත සඳරුවන් කැඳවා තිබෙන්නේ බබරගස්තන සිංහ ක්‍රීඩාපිටියේ පාන්දුවම කරන ක්‍රීඩකයා. පාරේලකට මාවඩ ගුවනේ ලකුණු 6යි. ක්‍රිකට් ක්‍රීඩාව හොඳ චිත්‍රපටයක් බඳුයි කියන තත්ත්වයේ විශේෂඥ විස්තර කතකින් හොඳට කියනවා නම් ඒ හොඳ සිතුවමක් නැගුවේ මේ පිටිකරුව බලන DK live ඔස්සේ මේක පුනරූපණය අපසු දක්ිනවා නම් මේ එල්ල කරපු පන්දු පහර සාමාන්‍යයෙන් හොඳ ඉරියඳපු පන්දු පහරක් හොඳ චිත්‍ර ඇඳපු පන්දු පහරක් එල්ල කරේ. දැන් චමින්ද සිරි ආලෝක පද්ධතිය සූක්ෂමව අත්හදා බලමින් සිටිනවා දාබර ක්‍රාවුල හිතවතුනි මාල්මී කන්ද බ්ලූ රොක්ස් ලයිට් සමගින්. දැන් ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 6යි කෙටි පන්දුවට ෆුල් කිරීම. දැන් අංශක 360 හොඳින් උපයෝගී කරගෙන මේ පාරවල් එල්ලකට මම මේක තමයි කිව්වේ අඩ අඳුරේ මැජික් ප්‍රහාර දියත් කරන්නට හොඳ විශේෂඥයෙක් හොඳ රුසියෙක් මේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා කෞශල්‍ය විරාජ් දහවර ක්‍රාවුල හිතවතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව. රංග පෙරාගේ අඩුව දැන් මඩකට හොඳින් සපුරනවා මේ සිටින කෞශල්‍ය විරාජ්. අතේ විශාල පන්දු පහරක් රමණීය පන්දු පහරක් එල්ල කරේ රාජකීය ඉනිම. දැන් ඉදිරිල් යුමි ලංකන්ස් ක්‍රීඩකින් වෙනුවෙන් දියත් කර ඉනිමට රාජකීය සිතුවම් නගින ඉනිමක් දියත් කරනවා. ප්‍රථම පන්දු පහර ලෝනෝන් සහ ලෝනෝෆ් අතරින්, දෙවන 6 පාර ඩීප් ස්කාලික් අතරින්, තුන්වන 6 පාර කව කෝණ දෙසින් දැන් 360ට කවකට උපයෝගී කරගෙන පාර බල එල්ල කරනවා මේ පිටිකරුවා දාබර ක්‍රාවුල හිතවතුනි ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව. ක්‍රියාත්මක වෙමින් පවතින්නේ තරගයේ යොමු කරන දෙවන පන්දුවාරයේ පන්දු 3ක් තුලදී 6 පාරවල් 3ක් ක්‍රිෂාන්ත සඳරුවන් ඉදිරියේ. ලකුණු 6යි විශිෂ්ට ගණේ රාජකීය ඉනිම දියත් කරනවා කෞශල්‍ය විරාජ්. මේ ලයිස්තුවට මේ සංචිතයට ප්‍රමාද වී පැමිණි ක්‍රීඩකයා අලුත් නුවර සුදර්ශන වෙනුවෙන් උඩගම නවෝදයා පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් ලැබූ ක්‍රීඩකයා කුරුවිට හයිඩ්‍රාමනියන් සමග ගමන ආරම්භ කරද්දී මధుරංග පෙරාගේ උඩගම සීනියක් සමග රැගෙන යද්දී මොහුත් රංග පෙරාත් එකට ක්‍රීඩා කරපු භයානක යුග තිබුණා උඩගම ක්‍රීඩා